Good evening guys. අපි අද කතා කරන්නේ ඔයාලගේ shop master කියන app එක ගැන, POS system දෙක ගැන. ඒකෙදි ඔයාලට special offer එකක් විදිහට හම්බ වෙන shop master එකත් tech shop manager ගැනත් දෙකම app එක ගැනම මම explain කරන්න යන්නේ. බලමු ඔයාලට ප්‍රශ්න මොනවද තියෙනවද අහන්න පුළුවන්. මම මුලින්ම කතා කරන්න tech shop manager කියන system එක ගැන. මේකෙදි ඇත්තටම මේක use කරන්නේ ඔයාගේ ස්ටෝර් එක මැනේජ් කරන්න, පර්චේස් එක මැනේජ් කරන්න, එම්ප්ලොයි මැනේජ් කරන්න, සේල්ස් මැනේජ් කරන්න තමයි අපි මේක යූස් කරන්නේ. එතකොට අපිට එකම සිස්ටම් එකේ ඔක්කොම ටික දාගත්තාම පොඩ්ඩක් කරදර නිසා ඔයාලට ඉන්ටර්ෆේස් එකක් ටිකක් අමාරු නිසා සරල කරලා හදලා තියෙන්නේ. ඒ නිසා සිස්ටම් දෙකකට වෙන් කරලා තියෙන්නේ. සමහර අයට ඉන්ටර්ෆේස් එක ගොඩාක් වැඩි වුණාම වැඩ කරගන්න අමාරුයි. වැඩ කරන සමහර අය ෂොප් එකේ ඕනා නෙමෙයි ඉන්නේ වැඩ කරන අයට සිස්ටම් එක හැන්ඩල් කරන්න අමාරු නිසා ගොඩක් සිම්පල් විදිහට තමයි මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඕන කෙනෙක්ට වැඩ ටික කරගන්න පුළුවන් වෙන තමයි බේසික් මෙතඩ් එකක් යූස් කරලා හදලා තියෙන්නේ. මේ කියන්නේ ඔයාලට සරලව පාවිච්චි කරගන්න පුළුවන් වෙන නැත්නම් වැඩ අමාරු වෙන නිසා කොටස් දෙකකට වෙන් කරලා තියෙන්නේ. නැත්නම් ගොඩාක් සිස්ටම් එක ලොකු වුණාම සමහර අයට පාවිච්චි කරගන්න අමාරුයි. ඒකට සේල්ස් පොස් කියන එකෙන් අපිට ගිහිල්ලා අපිට මොන හරි විකුණන දෙයක් මොන හරි තියෙනවා නම් මෙතනින් අපිට සේල් එක දා ගන්න තියෙන්නේ වාට. එතකොට A4 print එකක් තියෙනවා, ටර්මිනල් print එකක් තියෙනවා. මම මුලින්ම කරන්න ඕන settings වලට ගිහිල්ලා මෙන්න මේ invoice settings කියන තැනින් ඔයාලා logo එකක් අප්ලෝඩ් කරගෙන shop එකේ නම, shop එකේ address එක, phone number එක, email එක වගේ shop එකේ තියෙන condition ටික save කරගන්න. මම මෙතන මගේ shop එකේ නම දා ගන්නවා. ඒ ටික ඔයාලට ඕන විදිහකට simple capital අරන් දාගන්න. මොකද ඔයා මෙතන දාන විස්තර වලට අනුව තමයි ඔයාගේ shop එකේ ඉන්වොයිස් එක print වෙන්නේ. ඒකට ඔයාලට ඉන්වොයිස් එක හරියට save කරගන්න ඕන නම් එතන ඉන්වොයිස් එක හදාගන්න. ඊළඟට මෙන්න මෙතනින් තමයි අපිට කස්ටමර්ට බිල් එකක් පේමන්ට් කරනවා. මෙතන කස්ටමර් නේම් එක දාලා මේ විදිහට ඔයා මෙතන print කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ නමෙන් shop එකේ නමෙන් ඉන්වොයිස් එක හැදෙනවා. ඊට පස්සේ කස්ටමර්ගේ නම දාන්න, ටෙලිෆෝන් නම්බර් එක දාන්න, මේ ක්වික් ඉන්වොයිස් එකක් තියෙනවා. අපි මුලින්ම ඉන්වොයිස් එක ගැන පෙන්නලා ඉන්නේ. ඔයාට ඉතින් හරි ඉන්වොයිස් එක හැම අංශයේදීම ඕන වෙන නිසා මේවා අනිවාර්ය නැහැ ඉන්පුට් කරන්න. ඒවා ගන්න භාණ්ඩේ නම හිතමුකෝ hand free කියලා. මේක ඕනම සිස්ටම් එකකට යූස් කරන්න පුළුවන්. ෆෝන් ෂොප් එකකට විතරක් නෙමෙයි වෙන කඩේකට උනත් ඔයාට පොඩි ෂොප් එකක් වගේ කරන කෙනෙක් උනත් යූස් කරගෙන යන්න පුළුවන්. QR ස්කෑන් කරන්න නැහැ. මොකද මම මේක ස්පෙෂලි හදලා තියෙන්නේ මොබයිල් ෂොප් වලට වගේ පොඩි ෂොප් වලට කඩ වලට නෙමෙයි, ෂොප් ෆුඩ් සිටි වගේ අයිටම්ස් වලට නෙමෙයි. මොකද ඒවා QR ස්කෑන් කරන්න දෙනවා. ඔයාලගේ සමහර අයිටම්ස් වල හෑන්ඩ් ක්‍රීම් පොඩි අයිටම්ස් වල QR එකක් ස්කෑන් කරන්නේ නැති නිසා මම මෙතන මේ ෆීචර් එක ඇඩ් කරලා නැහැ. මේකේ නැහැ QR ෆීචර් එක. QR ෆීචර් එක තියෙනවා අපේ අනිත් ටූල් එකේ. මම ඔයාලට පෙන්නන්නම්. මෙතන ප්‍රයිස් එක, ක්වොන්ටිටි එක, මෙන්න මෙතන තියෙනවා ඩිස්කවුන්ට් එක දාන්න පුළුවන්. ඔයාලට රුපියල් නම් රුපියල්, percentage mark නම් percentage mark. ඔය විදිහට දාලා ඔයාට percentage mark දැම්මොත් 100 ගාණක් දෙන්න පුළුවන් ඩිස්කවුන්ට් එක. මෙතන ඔයා රුපියල් දැම්මොත් amount එකක් විදිහට අඩු කරන්න පුළුවන්. add items ඔය විදිහට item එක add කරලා ඔයාට මෙතනින් මොන හරි වැරදුනා නම් remove කරන්නත් පුළුවන්. item number එක කිව්වහම මෙතන number එක 1 නම් ඔයාට අපි තව item එකක් add කරලා මෙමු. ඒක එකයි. මම මෙතන ඩිස්කවුන්ට් එක දෙන්නම් 10%ක. add item ඔය විදිහට item එක add වෙලා තියෙන වෙලාව මේ මට වැරදුනොත් එහෙම item එකක් මට මෙතනින් remove කරලා දාන්න පුළුවන්. item number එක කියලා දැම්මම මම මෙතනින් item එක දැක්කම remove වෙලා යනවා. sorry. ඊට පස්සේ අපිට පුළුවන් A4 printer හෝ thermal printer කියලා print එකක් දෙන්න. බලන්න ඔයාට අර ඔයා settings එක logo එක දාලා හැදුවා නම් හරියට මේ මම අතන හරියට fill කරේ නැහැනේ. මේ කාන්ට invoice එක හැදිලා එනවා. ඔයාට ඒ වගේම terminal printer එකක් ඕන නම් terminal printer එකකුත් ගන්න පුළුවන්.
ටර්මල් print එක ගන්න හැටිත් අපි පොඩ්ඩක් බලමු item එකක් add කරලා. හරි. ටර්මල් print එකේ ඉන්නේ වෙනස් විදිහකට. හරි ඔය විදිහට අපිට print එක ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ quick invoice කියන එක ඇතුලේ invoices print වෙලා තියෙනවා. ඔයාලට මෙතන වැඩි නම් ඔයාලට invoices ටික මෙතනින් මොනව කරන්න පුළුවන්ද? අයින් කරලා දාන්නත් පුළුවන්. invoice වැඩි වුණොත් එහෙම මෙතනින් ඔයාලට invoices ටික remove කරලා දාන්නත් පුළුවන්. හරි. ඊළඟට අපි යමු මෙන්න මේ sales cost කියන තැනට. කලින් inventory කියන එකට. මෙන්න මේ inventory කියන එකේ ඇත්තටම තියෙන ඔයාලට ඕන කරන item set කරන්න. මෙන්න මේකේ අලුත් category එකක් add කරන්න new category කියලා. ඔයා hand free වගේ load එකක් ගේනවා නම් hand free ටික මේකේ store කරගන්න පුළුවන්. එතකොට මේකේ විශේෂත්වය තමයි මේක store එකක්. මේ store එකට ගිහිල්ලා ඔයාලට add new item කියලා ගිහිල්ලා add කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට new item එකක් අපි හිතමුකෝ BJP 26 කියලා hand free model එකක් quantity එක ඔයා 5ක් වෙනවා. ගත්ත price එක 400යි sell කරන price එක 800යි warranty තියෙනවා නම් warranty දාන්න barcode එකක් තියෙනවා නම් barcode එක දාන්නත් පුළුවන් මෙතනින් add කරන්න පුළුවන් අපිට. හරි තොග අඩුයි කියලා පෙන්වන්නේ ඔයාට මම මෙතන තොගය දාලා තියෙන්නේ 10ට අඩු නම් අඩුයි කියලා වැටෙන්න. ඒක කවුන්ට් කරන්න එපා. ඔයා මෙතන low stock check කරනකොට එහෙම මේ ඔයාගේ 5ට 10ට අඩු ඒවා low stock විදිහට මෙතන වැටෙනවා. ඒක ගණන් ගන්න එපා. ඔයාට message එකක් විදිහට තමයි එන්නේ. ඔයාට මේක update item කියලා ආයි මේ category එක දාන්න ඕනේ. අපි හිතමු තව item එකක් මම දානවා කියලා. ඒ විදිහට තව එකක් දාමු අපි. මට මේක අප්ඩේට් කරගන්න ඕන වුණොත් අපිට කරන්න තියෙන්නේ අප්ඩේට් item කියලා ගිහිල්ලා මේ quantity එක විතරක් වෙනස් කරා නම් ඇතිවා ඊළඟ පාර එන sale එකේදී වෙනස් කරා නම් ඇති. මොකද ඔයා මෙතන sale item කියලා දෙනකොට මෙතන quantity එක අඩු වෙනවා. අඩු වුණාට පස්සේ මෙතන quantity එක 0 වෙනවා. අන්න ඒ වෙලාවේදී ඔයාට තියෙන්නේ අලුතෙන් බඩු ගෙනාවට පස්සේ මුලින් ඉඳලා type කරන්න දෙයක් නැහැ. අප්ඩේට් කරන්න විතරයි තියෙන්නේ. ඔයාට remove කරන්න ඕන නම් මෙතනින් remove select කරලා remove item දුන්නා නම් මෙන්න මෙහෙම remove item දුන්නා නම් මේක remove වෙලා යනවා. දැන් මේක remove කරන්නේ නැහැ මම. ඔයා කලින් type කරලා තියාගත්ත Excel sheet එකක් වගේ එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් import export කරන්න. ඒ වගේම ඔයාට මේක download කරලා තියාගන්න ඕන නම් ඔයාගේ file එක මෙතනින් download කරලා database එක stock එක download කරලා තියාගන්න පුළුවන්. හරි. ඔයාට export කරන්න ඕන නම් export කරන්නත් පුළුවන්. මෙන්න මෙතනින් Excel sheet එක අරගෙන ඔයාගේ file එකේ තමයි මේවා save වෙන්නේ. මෙන්න මෙතන tool එක open කරන location file එකේ තමයි මේක save වෙන්නේ. reports කියන එකට save වෙනවා. report කියන එකෙන් ඔයාට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යම නැහැ. මම නිකන් දාලා තියෙන මේ feature එක සමහර අය දැනටමත් Excel වල තියාගෙන ඉන්න නිසා. එතකොට Excel එක හරියට එන්නේ නැහැ, අප්ලෝඩ් වෙන්නේ නැහැ. ඔයා මෙන්න මේ කියන type එකටම type කරලා තියෙන්න ඕනේ. ඒක ඉතින් කරදරයි Excel එක type කරලා ආයි add කරන එක. ඔයා Excel එකෙත් ID, name, quantity, buy, sale මේ විදිහට තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයා මේ category දෙක මාරු කරොත් හරියට add වෙන්නේ නැහැ. එතකොට ඔයාට මේ තියෙන එතකොට categorize ටික අපි හිතමුකෝ මේකේ මේ එක කැටගරි එකක් හරි මම වැඩි කරනවා කියලා 10ට මෙන්න මේකේ අප්ඩේට් අයිටම් කියලා මම මේ හැම කැටගරි එකම 10ට වඩා වැඩි වෙනවා. ඒක 10ට වැඩි කරන්න. ඔන්න බලන්න 10ට වැඩි කරොත් 10ට වැඩිපුර තියෙන කැටගරි තියෙන අයිටම් එක විතරක් කොළ පාට වෙනවා. 10ට අඩු එකක් හරි තිබ්බොත් ඒක රතු පාට වෙනවා. ඔක්කොම 10ට වැඩි නම් තමයි මේ කැටගරිය ඇතුලේ තියෙන quantity එක මේක කොළ පාට වෙන්නේ, මේක රතු පාට වෙන්නේ. ඒතකොට ඔයාලට කැටගරි එකක් delete කරන්න පුළුවන්. low quantity මෙතනින්ම check කරලා බලන්න පුළුවන්.
අප්ඩේට් කැටගරි එකේ නමත් ඔන්නම් මාරු කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ සේල්ස් පොස් කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් බිල් එකක් ඇටච් කරන්න කාට හරි කස්ටමර් කෙනෙක්ට ගෙවන්න. එතකොට ඔයා කරන්න ඕන මෙතන කස්ටමර්ගේ නම ටයිප් කරන්න, WhatsApp නම්බර් එක දාන්න. WhatsApp නම්බර් එක වැදගත් වෙන්නේ ඔයාට ඉන්වොයිස් එකක් නැතුව කස්ටමර්ට සෙන්ඩ් කරන්න පුළුවන්. එහෙම වුණොත් WhatsApp වලින් ඉන්වොයිස් එක මෙන්න මේ බටන් එක හරහා ඔයා WhatsApp වෙබ් වලට ලොග් වෙලා ඉන්නවා නම් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ add items කියන එතනට යන්න. add items කියන තැනට ගිහිල්ලා hand free කියන එකට ගිහිල්ලා hand free එකේ quantity එක දාන්න 2යි කියලා. ඊට පස්සේ මෙතනින් ඔයා ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් රුපියල් වලින්ද ප්‍රතිශතයක් විදිහට දෙන්න කියන එක දාලා add to bill කියලා දෙන්න. එතකොට bill එක add වෙනවා. ඔයාට ඕන තරම් ප්‍රමාණයක් මෙතනින් quantity add කරලා අන්තිමට මේක cancel කරලා දාන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් bill එක print කරන්න. එතකොට මේකෙන් bill එක print වෙනවා. ඔයාට A4 හරි terminal හරි කැමති විදිහකින් ඔයාට bill එක උතනින් print කරලා දාන්න පුළුවන්. හරි, ඔය තියෙන terminal bill එක. ඔයාට terminal bill එක උතනින් print කර ගන්න පුළුවන්. ඔන්න විදිහට එනවා bill එක print වුණා. හරි. ඔයාට මෙතනින් අර item add කරපුවා remove කරන්න update කරන්න තියෙනවා. ආයි වාගේ sales history එක මෙතනින් බලා ගන්නත් පුළුවන්. sales history එක බලනකොට ඔයාගේ date එකත් එක. දැන් අපි හිතමු අප්‍රේල් මාසෙට කියලා. ඔයාට අප්‍රේල් මාසෙට ෆිල්ටර් කරලා බලන්න පුළුවන් අප්‍රේල් මාසය කොච්චර සේල් එකක් කරලා තියෙනවද කියලා. ඒක ෆිල්ටර් කරලා බලා ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඔයා month එකයි date එකයි input කරන්න ෆිල්ටර් කරලාම ගන්න පුළුවන්. බලන්න එතකොට අදාළ දවස් ටික විතරක් එනවා. setting වාට sales එකයි net profit එකයි ඒ ටිකත් වැටෙනවා. මේක ගොඩක්ම use කරන්නේ sales වලටයි inventory වලටයි ඊළඟට purchase. ඔයා කාගෙන් හරි මොනවා හරි shop එකකින් හරි කොහෙන් හරි මොනවා හරි මිලදී ගන්නවා නම් ඔයා මොනවා හරි මිලදී ගැනීමක් කරනවා නම් එතනට ඔයාට ඕන කරන data තමයි මෙතනට add කරන්න තියෙන්නේ. shop වල විස්තර තමයි මෙතනට දා ගන්න පුළුවන්. එයාලගේ phone numbers ඔයා ගන්න details ටික මෙතනට දාලා අදාළ දේවල් ඔයාලට search කරගන්න පුළුවන්කම තියෙනවා shop එකේ purchase management එක විදිහට. report එකක් ඕන report එකක් දාගන්න පුළුවන් මෙතන. අනේ employee management ඔයාගේ කවුරු හරි employees ලා ඉන්නවා නම් එයාලට salary ගෙවන්න, එයාලා full time ද part time ද වැඩ කරන්න කියන එක දාලා එතනින් එයාලට salary එක ගෙවන්න, payment කරන්න, එයාලට payment කරපු history එක බලන්න වගේ දේවල් වලට තමයි මේ payment. ඔයාලට මෙතන ගිහිල්ලා එයාගේ monthly payment එක දාන්න පුළුවන්. EPF PTF ඒ ටික දාලා ඒ ටිකට තමයි මේක හදලා තියෙන්නේ. මම හිතනවා ඒක ඔයාලට ඕන වේද නැද්ද කියලා දන්නේ නැහැ. නිකන් ඒක මම ඇඩ් කරලා තියෙනවා උතන. සමහර අයගෙට අවශ්‍ය වෙන්නත් පුළුවන්. හරි. ඒතර ඔය සිස්ටම් එකේ තියෙන ඔය කොටස් ටික තමයි අපි යමු ඊළඟ රිපෙයාර් එක රිපෙයාරින් පැත්ත කරනවා නම් රිපෙයාරින් පැත්තට ඔන්න අනිත් සිස්ටම් එකට. හරි. මෙන්න මේ shop master කියන සිස්ටම් එකෙන් තමයි ඊළඟට අපි රිපෙයාරින් පැත්තට ඕන කරන ඉන්වොයිස් එක තියෙන්නේ. මේක අරට වඩා ටිකක් ඇඩ්වාන්ස්. මේකෙත් ඒ ටිකම තියෙනවා. ඒ ටිකම ගොඩක් ඒවා තියෙනවා. එම්ප්ලොයි එක ඒ ටික නැතුව අනිත් ටික මේකේ තියෙනවා. රිපෙයාර් ස්ටෝර් මැනේජ්මන්ට් එකත් මේකෙත් තියෙනවා. ඔයාට ඕන මේක විතරක් යූස් කරන්නත් පුළුවන්. අපි items කියන එකට ගියාම අර විදිහටම inventory category items set කරන්න පුළුවන්. මේ විදිහට inventory items set කරගෙන යන්න තියෙන්නේ. මේකේ තියෙන්නේ පල්ලෙහා උඩ තිබ්බ බායක මේකේ පහළ තියෙනවා. Excel එක import කරන්න QR එක scan කරලා ඕන නම් QR එකෙන් set කරගෙන යන්න පුළුවන් barcode එකකින්. database එක මේකට match වෙන්න ඕනේ. කියන්නේ ID name quantity කියන විදිහට තියෙන්න ඕනේ. එයා ගානට එතකොට add කරගෙන යනවා. දැන් item name එක අපිට change කරන්න ඕනොත් මෙහෙම select කරා ඔන්න විදිහට මේක add new item දෙන්න එපා, අප්ඩේට් කරන්න නම වෙනස් වෙනවා. quantity ඕන එකක් වෙනස් කරලා එකපාරයි add කරන්න ඕන. එතනින් එහාට ඔයාලා දිගින් දිගටම මේක add කරන දෙයක් වෙන්නේ නැහැ.
හරි ඔයාලා දිගින් දිගට මැට් කරන්න ඕනේ ක්වොන්ටිටි එක අප්ඩේට් කරන්න ඕන නම් අලුතෙන් මොනවද ගෙනාවා නම් ගෙනාපු ගාන දාලා අප්ඩේට් කරන්න තියෙනවා. ඔන්න ඔය විදිහට ඔයාලට අප්ඩේට් වෙන්නයි ඕන. හරි රිමූව් කරන්න ඕන නම් රිමූව් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔය අප්ඩේට් එකේනේ ඔයා මෙතනට ඔයා මේක ගන්නට කැටගරි එක චේන්ජ් කරගන්න පුළුවන් ඔයාට. කැටගරි නේම් එක උනත් ඔයාලා මාරු කරත හැකි අප්ඩේට් කැටගරි කියන එකට ගිහිල්ලා ඕල්ඩ් කැටගරි නේම් එක මෙතනින් තෝරලා දෙන්න තියෙන්නේ. මම VDT කියලා දෙන්නම්. මගේ අර VDT කියලා එකක් තියෙනවනේ. ඒක නේම් කරන චේන්ජ් කරනවා මම හෑන්ඩ් ෆ්‍රී වල. බලන්න කැටගරි නේම් එක චේන්ජ්. හරි. කැටගරි නේම් එක ඇතුලේ තියෙනවා අපිට ඕන කරන කැටගරිස් ටික අපිට ඇඩ් කරත හැකි. ඒක අපිට අප්ඩේට් කරත හැකි. ඔන්න අප්ඩේට් වෙලා තියෙනවා. හරි ඊළඟට අපිට repair items කියන එකට ගියාම ඔය විදිහට අපි items අප්ඩේට් කරගත්තා. ඊට sales කියන එකට ගිහිල්ලා අපිට ඔය sales කියන එකෙන් අපිට පුළුවන් items වලට අර විදිහටම bill එකක් ඇඩ් කරන්න. ඔයාලට මේ ඉන්ටර්ෆේස් එක හදා ගන්න ඕන නම් මුලින්ම කරන්න පුළුවන් අරක වගේම settings වලට ගිහිල්ලා dark mode on කරන්න පුළුවන්. dark mode on කරලා ඔයාලට කැමති කලර් එකක් කහ පාටට අකමැති නම් ඔයා වෙන pick color කියන එකකින් ගිහිල්ලා කැමති කලර් එකක් තෝරලා දෙන්න. top master කියන එක ඔයාලට කැමති නමකට දාගන්න. හරි save කරන්න. ඊට පස්සේ ඔයාට item කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් theme එක වෙනස් වෙනවා කැමති විදිහට ඇඩ් කරන්න. ඊට පස්සේ මේකේ තර ඔප්ෂන් එකම තියෙනවා percentage එක තෝරන්න පුළුවන්. to cart කියලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට bill එක print කරන්න පුළුවන්. හරි. ඔයාලට මෙන්න මේ විදිහට bill එක print වෙනවා. ඊට පස්සේ ඔයාලට මේක අප්ඩේට් කරන්න ටික බලන්න පුළුවන්. හිස්ටෝරි එක චෙක් කරන්න පුළුවන් බිල් හිස්ටෝරි එක කොහොමද කියලා මෙතන තියෙනවා. PDF එක ඕපන් කරලාම බලන්න පුළුවන්. කොයි විදිහටද අපි සෙල් එක ගියේ කියලා. ඊළඟට හිස්ටෝරි එකේ හිස්ටෝරි එක ටික තියෙන්නේ ලෝ ස්ටොක් වලත් මේ විදිහට ස්ටොක් එක අර විදිහට මේක ස්ටොක් එක ලෝ ඒවා ටික පෙන්නනවා. ඊළඟට අපිට repair item එකකුත් මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. මම ඒක පෙන්නන්නම් ඔයාලට ෆයිනල් බිල් එකක් කැල්කියුලේට් කරනකොට අපි repair කියන එකට යමු. repair category එකේ ඔයාලට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් ටික repair එකක් categories විදිහට repair add කරන්න පුළුවන්. job management කියලා තියෙනවා. revenue report කියලා තියෙනවා. WA settings කියලා තියෙනවා. මම පැහැදිලි කරන්නම් මේ මොනවද කියලා. repair items හිතන්න ඔයාගේ ෆොටෝ එකේ ෆොටෝ කොපි දෙනවා. ෆෝන් උත් හදනවා. හිතන්න ඔයාලට ෆෝන් හදන්න ඔයාලට එනවා repair එකක්. ඔයාලට FRP unlocking එනවා. FRP unlock වලට මේක මෙහෙම ඇඩ් කරද හැකි. මේකේ වාසිය තමයි ඔයාලට ඒ කැටගරි වලින් කොච්චර රෙවෙනියු එකක් ආවද මාසෙකට කියලා බලන්න. ඊට පස්සේ ඔයාලා ඩිස්ප්ලේ දානවා නම් ඩිස්ප්ලේ රිපෙයාර් කියලා දාන්න පුළුවන්. රිපෙයාර් වලට දාන්න හැකි ඩිස්ප්ලේ කියන එක. ඒතකොට දැන් ඔයාට FRP ලොක් එක අන්ලොක් කරන්න આવොත් ඔයා මේක උඩ ක්ලික් කරලා ඇතුළට යන්න තියෙනවා. ඊට පස්සේ අපි ඉන්නේ මෙන්න මේ job management කියන එකේ කස්ටමර්ගේ නේම් එක දාගන්න. කස්ටමර්ගේ ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඒ ඇඩ්‍රස් එක ඒ ටික දාගන්න. ඔයාට මේ කැමති මේ එකක් ෆිල් කරගන්න විස්තර ටික මෙතන දානවා නම් ඔයාට WhatsApp message යවන්න ඕන නම් WhatsApp number එකම දාන්න නැත්නම් වැඩේ ඕකේ නැහැ කස්ටමර්ගේ ඕන කරන ඩීටේල්ස් විතරක් ෆිල් කරන්න මම මේ සමහර රිපෙයාරින් ජොබ් වලට සියලුම දේවල් ඩීටේල්ස් ඕන. අපි හිතමු අන්ලොක් එකක් වගේ කියලා. විතවුට් එරර්ස් අන්ලොක් එකකට මේ ඔක්කොම ටික කස්ටමර්ෙන් අපි ගැදර් කරගන්න ඕන. නැතුව හරියන්නේ නැහැ. ඔයාට නිකන් ඩිස්ප්ලේ දාන්නා වගේ නම් මේ නම්බර්ස් අනම්ම නම් ඒව අවශ්‍ය නැහැ. ඒ ඔක්කොම ඕනේ වෙන්නේ නැහැ. අවශ්‍ය මූලික දේවල් ටික විතරක් මේ දාගන්න. A05 FRP කියලා දානවා මම මෙතන ජොබ් එක. දාලා ටෝටල් කොස්ට් එක විදිහට දානවා මම 4000 කියලා. ඊට පස්සේ ඇඩ්වාන්ස් amount එක කස්ටමර් ගාණක් දීලා ගියා නම් ඒක දාන්න. දැම්මේ නැත්නම් ඕනේ නැහැ. වැඩේ ප්‍රොසෙස් වෙනවා නම් මෙතන ප්‍රොසෙස් කියලා ඇඩ් ජොබ් කියලා දෙන්න. දැන් ඔන්න මේ කස්ටමර්ගේ වැඩේ ප්‍රොසෙස් වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මේ වැඩේ ප්‍රොසෙස් වෙන ගමන් තියෙන්නේ. ඔයා හිතන්න මේ වැඩේ කම්ප්ලීට් වුණා කියලා ජොබ් එක. මේ ජොබ් එක කම්ප්ලීට් වෙච්ච ගමන් ඔයා ප්‍රොසෙස් කියන එක කම්ප්ලීට් කියලා දාලා අප්ඩේට් කියලා දාන්න. එතකොට මෙන්න මේ විදිහට WhatsApp වෙබ් එක ඕපන් වෙලා ඔයා අර දාපු කස්ටමර්ට මැසේජ් එකක් යන්න ඕන. ඔයා අර දාපු කස්ටමර්ට මැසේජ් එකක් යනවා. ඔයාගේ ජොබ් එක කම්ප්ලීට් ඇවිල්ලා
අරගෙන යන්න කියලා මැසේජ් එකක් යනවා. මේ මැසේජ් එක කියන්නේ ඔයා WhatsApp web එකට log වෙලා ඉදිරිය දැන් මම WhatsApp web එකට මේ browser එකේ log වෙලා ඇති නිසා තමයි යන්නේ නැත්තේ. ඔතනින් WhatsApp පණිවිඩයක් යවනවා මේ කස්ටමර්ට. ඒ පණිවිඩය ඔයාලට මෙන්න මෙතන තියෙනවා. යවන එක hi කස්ටමර්ට දාපු නම ඉසුරු නම් ඉසුරු hi ඉසුරු your repair ID is completed total cost එක ඔයාලට 4000 කියන 4000යි feed විශිෂ්ට. ඕක තවදුරටත් ඔයාලට වෙනස් කරන්න ඕන නම් ඕක කැමති විදිහට වෙනස් කරන්න මෙන්න මේ items වෙනස් කරන්න යන්න එපා. ID අනම්මනම් කියන වෙනස් කරන්න එපා. මෙන්න මේ hi කියන තැනට ඉස්සරහ ඔයාලට hello දාන්න පුළුවන්. හැබැයි මේ name කියන එක මකන්න බෑ. ඒ ටික එහෙමම තියෙන්න ඕන. හරි මැසේජ් එක ඉස්සරහ ඔය විදිහට හදාගත හැකි වාට මේකත් ඒ විදිහටම රිජෙක්ට් මැසේජ් එක මේ තියෙන්නේ කස්ටමර්ට ඩිවයිස් එක රිජෙක්ට් වුණොත් ඇවිල්ලා අරන් යන්න හෝ වෙනත් දෙයකට කතා කරන්න කියන එක තමයි පණිවිඩ විදිහට යන්නේ. එතකොට ඔන්න ඔය විදිහට ජොබ් මැනේජ්මන්ට් එක අපිට මැනේජ් කරන්න පුළුවන්. අන්තිමට වාට රෙවිනියු එකක් ගන්න පුළුවන්. මෙන්න මේකෙන් කොච්චර රෙවිනියු එකක් ආවද කියලා වාට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ වලින්. sorry FRP ලොක් වලින්. එතකොට ඔන්න විදිහට තමයි අපි ඒකේ රෙපෙයාර් අයිටම් එක හදලා තියෙන්නේ. දැන් හිතන්න අපි කස්ටමර් කෙනෙක් එනවා ඔයාගෙන් අර දීපු රෙපෙයාර් එකත් අරගෙන යන්න එනවා. එතකොට එයාට කරන්න තියෙන්නේ මෙතනින් රෙපෙයාර් කියලා ගිහිල්ලා ඒ කස්ටමර්ගේ ජොබ් එක ඇඩ් කරන්න තියෙන්නේ මෙතනට. හරි අපි හිතමුකෝ sorry මේ අපිට තියෙන්නේ මෙන්න මෙතන ඉන්වොයිස් කියලා දැන්න ගිහිල්ලා කස්ටමර්ට ඒ බිල් එක දාලා දෙන්න තියෙන්නේ. මේ ඉන්වොයිස් කියන දැනින් ඔයාට කස්ටමර්ට බිල් එක arrange කරලා දෙන්න පුළුවන්. අර කලින් එකේ වගේම මෙන්න මෙතන හැදෙනවා ඔයාගේ අර විදිහටම බිල් එක. වෙන විදිහ හැබැයි බිල් එක හැදෙනවා. ටෙලිෆෝන් නම්බර්ස් ඒ ටික දාලා ඉන්වොයිස් එක හදලා කස්ටමර්ට පේ කරන්න තියෙනවා. හරි. ටෝටල් ප්‍රයිස් එක 4000යි. ඔයාලට එතකොට මෙන්න මේ දාපු ලෝගෝ එක මෙතන වැටෙනවා. ඔය විදිහට ඇඩ්වාන්ස් බිල් එකක් හැදිලා එනවා ඉන්වොයිස් එකක්. ඒකෙන් ඔයාලට කස්ටමර් ඉන්වොයිස් එක දාන්න පුළුවන්. හරි. මේකෙත් ඉන්වොයිස් සෙටින් කියලා තියෙනවා. මේ සෙටින්ග්ස් වලින් අදාළ විස්තර ටික පුරව ගන්න. පුරව ගත්තාම ඔයාලට ඉන්වොයිස් බිල් එක ගන්න හැදිලා එනවා. හරි මේ WhatsApp bulk message කියලා එකක් තියෙනවා. මේ WhatsApp bulk message කියන එකේ තියෙන එතකොට ඔයාට කවුරු හරි ඔයාගේ group එකක් හරි මොකක් හරි කට්ටියක් ඉන්නවනේ ඒ කට්ටියට privately වෙන වෙනම Excel එකක් විදිහට numbers ටික upload කරලා මෙතනින් එයාලට message එකක් send කරන්න තියෙන WSend වගේම app එකක් මේක. එතනින් campaign එක ඔයාට කරගෙන යන්න පුළුවන්. එතන reload management system එක මේක reload දාන්න නෙමෙයි reload manage කරන්න තියෙනවාට profit manager කියලා ඔර ඩයලොග් එකෙන් මොබිටෙල් එකෙන් එක එක ඇප්ස් වලින් දෙන ISP ලා දෙන ප්‍රොෆිට් ටික මේකට ඇඩ් කරගත හැකි ඩයලොග් නේම් එක පැකේජ් නේම් එක අපිට දාගත හැකි පැකේජ් නේම් එක අපි හිතමුකෝ සෝෂල් මීඩියා අන්ලිමිටඩ් කියලා සෝෂල් මීඩියා අන්ලිමිටඩ් version දෙක තුනක් තියෙනවා නම් version 1 ප්‍රයිස් එක 790යි. පාට එකෙන් ප්‍රොෆිට් එක රුපියල් 9ක් වෙනවා 9යි කියලා දාලා ඔය විදිහට සේව් කරගන්න. ඊළඟට ඩයලොග් එකේ ඊළඟ එක version 2 version 2 එකට අපි කියනවා 990යි. එකෙන් ප්‍රොෆිට් එක වාට 10ක් තියෙනවා. ඔය විදිහට සේව් කරගන්න. ඊළඟට ඩයලොග් මොබිටෙල් එකේ වාට එනවා නම් ෆන් බ්ලාස්ට් මොකක් කර විදිහට ඇඩ් කරගන්න වාට තියෙන සේරුම දේවල් එකපාරයි ඇඩ් කරන්න ඕන. එකපාර ඔක්කොම ඇඩ් කරගන්න ෆන් බ්ලාස්ට් පිටු ෆන් බ්ලාස්ට් එක 543යි කියන ඔය විදිහට ඔක්කොම ටික ඔය විදිහට ඇඩ් කරගෙන අන්තිමට new reload කියලා සාමාන්‍යයෙන් මැෂින් එකකින් දානවා නම් ওই ෆන්ක්ෂන් එක ඕන වෙන්නේම නැහැ. ඒකෝ තමයි මැෂින් එකක් තියෙන කෙනාට අන්තිමට report එකක් එන නිසා සමහර අයට මැෂින්ස් නැහැ ෂොප් වල අයට පොඩි ෂොප් වල අයට තියෙන බටන් ෆෝන් වලින් තමයි reload දාන්නේ. එයාලට තමයි මේක තියෙන්නේ. එයාට කොච්චර ප්‍රොෆිට් එකක් ආවද කියලා බලා ගන්න කොච්චර ගාණක් reload සක්සස් වුණාද වැරදියට ගියේ නැද්ද අන්න ඒ ටික බලා ගන්න. කස්ටමර් නේම් එක ඉසුරු කියලා දාන්න
ඔය කස්ටමර්ගේ නේම් එක දාගන්න මම දානවා මෙහෙම කස්ටමර්ගේ රීලෝඩ් එක දාපු ෆෝන් නම්බර් එක දාගන්නවා පැකේජ් එක ඔටෝමැටිකලි ඇඩ් වෙනවා සේව් රීලෝඩ් කියලා දෙන්න ඊළඟට ඔයාලට තියෙන history of profit management කියලා ඔයාලට මෙතනින් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේ රීලෝඩ් එක කස්ටමර්ට ගියාද නැද්ද කියලා කස්ටමර්ට රීලෝඩ් එක ගියපු ගමන් ඔයා මේක කම්ප්ලීට් කරන්න කම්ප්ලීට් කරපු ගමන් ඔයාට ප්‍රොෆිට් එක ඇඩ් වෙනවා එතකොට ඔයාට මන්ත්ලි බලා ගන්න පුළුවන් ඔයාට මෙතනින් කොච්චර මේ දැන් ඔන්න දෙවෙනිදා වෙනකන් අපිට ඔය බලන්න ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන් කොච්චර රිලෝඩ් ප්‍රමාණයක් මාසෙට අපිට යාද කොච්චර ප්‍රොෆිට් එකක් අපිට තියනවද කියන එක අපිට බලා ගන්න පුළුවන්. හරි. ඔන්න ඕකට තමයි ඔය රිලෝඩ් මැනේජ්මන්ට් සිස්ටම් එක හදලා තියෙන්නේ. ඔයාට ඕකෙන් වැඩක් ගන්නවා නම් ඒකනොත් වැඩක් ගන්න පුළුවන්. එතකොට යූසර් ඔයාට වෙනත් යූසර් කෙනෙක් මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. අපිට හිතමුකෝ මම අලුත් යූසර් කෙනෙක් ඇඩ් කරනවා ABC කියලා. අර මම පාස්වර්ඩ් එකක් දෙනවා නිකන් ඔය විදිහට අර ඇඩ්මින් පාස්වර්ඩ් එක නැතුව ක්‍රියේට් account කියලා දෙනවා. ඊළ අපිට මේ අලුත් යූසර් මොනව කරන්න පුළුවන්ද? යූසර්ට වෙනම දෙන්න පුළුවන් account එකක්. ඒක නම් ඒ access මොකුත් නැහැ. ඔයාට වෙන යූසර් කෙනෙක් විදිහට තව යූසර් කෙනෙක්ව ඇඩ් කරගන්න පුළුවන්. switch user කියලා දීලා අපිට ආයෙ ඕන නම් වෙනම විදිහට ඇඩ් වෙන්න පුළුවන්. හරි ඔය. ඒ යූසර් කෙන් ඇඩ් වෙනවා තමයි. ඒතර මම ඉන්නේ ABC කියන යූසර් ඇතුලේ. ඔයාලට උඩ බලා ගන්න පුළුවන් යූසර්ස්ලා කිහිප දෙනෙක් ඉන්නවා. පැහැදිලිද? අපිට ඕන නම් මෙයාගෙනුත් දැන් සයින් අවුට් වෙලා යන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවනම් ඔයාලට බයි කරන්න පුළුවන් ස්පෙෂල් ඔෆර් එක අරගෙන මේ මැසේජ් එකක් දාන්න පල්ලෙහා තියෙන WhatsApp නම්බර් එකට. ඔයාලට එතකොට හරියටම මේ විස්තර දැනගන්න පුළුවන්. එහෙනම්